guys, කොහොමද ඔයගලන්ට හිතන හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද අපි පොඩ්ඩක් shoes ගන්න එළියට යනවා. බලමු අපිත් එක්ක යන් බලන්න අපි ඔයගලම එක්ක යන්න අපිත් එක්ක. බලමු මොනවද අපි අද ගන්න කියලා. අද buy one get one offer එකක් තියෙනවා. අද නෙමෙයි මම හිතන්නේ මේ මාසෙම තියෙනවා මේ buy one get one offer එක. Which one is good? This one, white one? Yes. ඉතින් අපි මේ shop එකේ ඕම shoes බැලුවා. බලලා අපි හිතුවා Puma එකෙත් බලලා දෙකෙන් වැඩිපුරම අපි කැමති වෙන එක ගන්නවා කියලා. කොහොමද දෙන්නටම එක shop එකකින් තමයි ගන්න වෙන්නේ. මොකද buy one get one free offer එක ගන්න ඕනේ හින්දා. ඉතින් මේකේ බලලා අපි ඊට පස්සේ මේ men's section එකනේ ඊට පස්සේ women's section එකත් බැලුවා. ඉතින් ගොඩාක් වීඩියෝ ඉන්ක්ලූඩ් කරන්නේ නැහැ මම. මොකද අපි මෙච්චර ගොඩාක් වෙලා Adidas එකේ බලලා Adidas එකේ වීඩියෝස් උත් ගොඩාක් අරගෙන තියෙන්නේ. ඒත් අපි අන්තිමට Puma එකෙන් තමයි गत्ते शूज. तू मेरा कोई ना होके भी कुछ යම් ඉතින් Puma එකේ තියෙනවා buy one get one free offer එක. බලමු අපි ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දෙන්නම අන්තිමට Puma එකේ shoes ගන්න තියෙන එකලා. මොකද අපි දෙන්නටම ඒක වැඩිපුර කැමති වෙනවා. ඉතින් මේ දෙක තමයි අපි දෙන්න ගත්තේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නකෝ. මොකද හිතෙන්නේ අපි දෙන්නගේ selection හොඳයිද? එනකමං අතරමඟ මේ ජුවලරි ස්ටෝල් එක දැකලා ඉතින් ආසෙත් වෙනවා මේකේ මොන හරි ගන්න. ඉතින් ඒකේ මොනවද ගත්තේ කියලා ඔයාලා මම වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්න. Finally we got our shoes. මම එක අරලා කියන්නේ මොනවද husband ගත්තේ මොනවද මට ගත්තේ කියලා. මගේ එක පෙන්නන්න. මට ගත්තේ ලස්සනයිද? What do you guys think? මේ හොඳයිද? හරි. මේ තමයි husband ගත්තේ. See? Appearance. Nice නේ? එහෙනම් තමයි ඒක තියෙන්නේ. අපි Adidas එකෙත් බලුවා. මම ආගේ ක්ලිප්ස් ටිකක් දැම්මා ඒකෙත්. ඒත් අපිට හිතන මේක හොඳයි කියලා. ඊට පස්සේ මම අර ඔයගලන්ට කිව්වේ එන මග ජුවලරි ෂොප් එකක් දැක්කා කියලා. ඉතින් මම කාලයක් තිස්සේ ගන්න ආසාවෙන් හිටපු ඩිසයින් එකක් තමයි අර ක්ලෝවර් ඩිසයින් එක. ඉතින් ඒක දැක්කම ඒක ගන්න ආස හිතලා ඉතින් හස්බන්ඩ් කිව්වා ඉතින් ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ අපි ඒකත් ගත්තා. ඩොක්ටර් රෙකමන්ඩ් කරලා තිබ්බා ඇත්තටම ගන්න කියලා. සෙටෆිල් එකේ ක්ලෙන්ස් එකයි සෙටෆිල් එකේ බොඩි ලෝෂන් එකයි යූස් කරන්න කියලා. ඉතින් මම මෙච්චර දවස් ඒක යූස් කරේ නැහැ වෙන ක්‍රීම් ගාවා. ඉතින් ඒක නිසා ෆයිනලි මට අද හිතුණා සෙටෆිල් එකේ ලෝෂන් එක මොයිස්චරයිසින් ලෝෂන් එකයි ක්ලෙන්ස් එකයි දැන් මම පාවිච්චි කරනවා කියලා. මේකටත් අද 30% ඩිස්කවුන්ට් එකක් තිබ්බා ඒ ෆාමසි එකේ. අපි ඒ බර්ජ්මන් මෝල් එකේම තියෙන ෆාමසි එකකින් ගත්තේ. ඒක ඩිස්කවුන්ට් එකක් තිබ්බා. ඒ වගේම හරි. ඊපස් මම අපි සුපර් මාකට් ගිහින් මාත් ගත්තා කියලා පෙන්නන්නකෝ. යා. ඉතින් හරිම ලාභයි ළමයි මේ කජු. කජු කියන්නේ කජුයි ආමන්ඩුයි පීනට්ස් මික්ස් එකේ තියෙන පැකට් එකක් තියෙනවා. ඒක මම හරිම ආසයි. මේක අපි සමනේ අඩුවට තිබ්බත් ගන්න. මේ තියෙන මේ පැකට් එක ග්‍රෑම් කීයද? ග්‍රෑම් 300ක් තියෙනවා. ඒ වගේම මේ පැකට් එකේ පීනට්ස් විතරයි තියෙන්නේ. ඉතින් අපි ඒකත් ගත්තා. මට
ඒගොල්ලෝ පැකට් දෙකම උනේ 10යි. ඊට පස්සේ මං උදේට කන්නා. ආසමාස කෙලොග්ස් එක ගත්තා. ඇත්තට මම මේකේ කෙලොග්ස් මේකට ආසයි චොක්ලට් එකට තමයි වැඩිපුරම ආස. ඒත් මේක අපිට අද ඔෆර් දාලා තිබ්බා. ඒ නිසා එකක් ගත්තා. ඒක නිසා එකක් ගත්තා නෙමෙයි. ඒක නිසා තමයි ඒක ගත්තේ චොක්ලට් එක නේද? ඊට පස්සේ ඒක කන්න කිරි එකක් ගත්තා. ඒ ටික තමයි අපි ගත්තේ අදනේ. කැඩිෆේ එකෙන් මෙච්චරයි ගත්තේ. මේක චොක්ලට් එක ඉස්සරහ. අර ඒක මතකයි හොඳට වාට මටවත් මතක නෑ. තව ඉතින් මේ කිට් කැට් එකක් ගත්තා. මොකද හැමදාම චොක්ලට් එකක් ගන්න අනිවාර්යෙන් සුපර් මාකට් එකට ගියොත්. ඔය දැන් හොඳටම බඩගිනි දැන් රෑ වෙලා තියෙන වෙලාව කීයද? දැන් ඔයාට වෙලාව 10ක් දාලා දෙන්න. හරි කොහොම හරි දැන් අපිට ගෙදර උයපු කෑම තිබ්බයි. උනාට දැන් අපි එළියට ගිහලා දැන් හොඳටම බඩගිනි. ඉතින් අපි හිතුවද කඩෙන් කනවා කියලා. ඉතින් අපි කඩෙන් කෑමත් ඕඩර් කරා. කද්දී අපි පොඩක් පෙන්නන්න. මේ අපි කියා ගියාද ටෝටල් එක වදන්න? පොඩ එකතු කරන්නකො බිල් 3 තිබ්බනේ. බිල් 3යිනේ ගියේ. කැඩිෆ් එකටයි, පූමා එකටයි, ෆාමසි එකටයි. බලමු අපිට අද කියා ගිහින් තියනවාද කියලා එතන ටෝටල් එක. ඊට පස්සේ කැමට ගිය ගානත් එකතු කරලා බලමු අපි අද කොච්චර ස්පෙන්ඩ් කරලා තියෙනවද කියලා. ඇත්තටම අපි එහෙම ගොඩක් හැමදාම කඩෙන් කන්නේ නැහැ. හැමදාම ඉතින් මේ බඩු ගන්න, හැමදාම ෂූස් ගන්න. එතකොට ඉතින් හැමදාම යන වියදම් නෙමෙයි නේද? ඒක සැටින් කමන්නේ ඔය. හැමදාම කියන්නේ මාසෙ සැරයක්වත් එහෙම කරන්නේ නැහැ. සමහර අය ඉන්නවා ඉතින් මාසෙ සැරයක් කරනවා. 451ක්. ඔව් 451ක් ගිහලා එතන විතරක් කැම නැතුවනේ. කැමත් එක්කම. කැම එකත් එකතු කරාද? අදනේ ෂූ එකක් අපි ෆ්‍රී. ඔව් අපිට 451යි ගිහින් තියෙන මම දැන් පෙන්නපු ඔක්කොටම. ඒතර හිතන්න මේ ෂූස් දෙකට විතරක් සාමාන්‍යයෙන් ඒ ගාන යනවා. ඉතින් අන්න එහෙම තමයි ළමයි මම මේක ඔයාලට පෙන්නුවේ බලන්න. එන එහෙම plan අපිට save කරන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි order කරපු කෑම දෙක තිබ්බේ. මේක lamb rice. මේක seafood shopsi rice. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා හිටියට thank you so much. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි support එකක් දෙන්න. දැන් ඉතින් අතට ගිහින් එන්න. bye bye.